ආයුබෝවන් මිත්‍රෝනි අද අපි කතා කරන්න සූදානම් වෙනවා පොලිසිය විසින් සාමාන්‍ය පුද්ගලයෙකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට අරගෙන ඔහුට මත්ද්‍රව්‍ය දමා අධිකරණයට ඉදිරිපත් කළා රිමාන්ඩ් භාරයට පත් කිරීම තුළින් පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ඊටාම වැදගත් තීන්දුවක් ලබා දුන්නා. මේ තීන්දුව තුළින් සඳහන් කර තිබෙන්නේ මොනවාද? ඒ පිළිබඳ තොරතුරු තමයි අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. එhmenan වීඩියෝට ගිහිල්ලා අපි වැඩි විස්තර කතා කරමු. මේ පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නේ කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ හිමියෙකු බව සඳහන් වන විතානගේ සුනිල් නැමැති පුද්ගලයෙක්. මේ පුද්ගලයා තමන්ට අයිති බස් රථ දෙකක් කොළඹ කොට්ටාව මාර්ගයේ ධාවනය වන බව තමන්ගේ පිටසමේ සඳහන් කරලා තිබෙනවා. 2016 වසරේ ජූලි මාස 9 වනදා රාත්‍රී 10ට පමණ තමන්ගේ මිත්‍රයෙකුගේ නිවසට ගිහිල්ලා ආපසු එමින් සිටියදී වගඋත්තරකාර කොට්ටාව පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂක සිරිල් පෙරේරා නැමැත්තා තමන්ව මහමගදී නවත්වා තමන්ගේ හිසට පිස්තෝලේ තබා මරණීය තර්ජන එල්ල කළ බව මේ පිටසංකරු තමන්ගේ පිටසමේ සඳහන් කරලා තිබෙනවා. ඉන්පසුව නිරෝෂන් සහ සම්පත් කියන පොලිස් කොස්තාපල්වරු දෙන්න ඇවිල්ලා තමන්ට දනගසන ලෙස අනකල බවත් ඉන්පසුව යනුව තමන් දනගසු බවත් ඉන්පසුව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් තමන්ට අමානුෂික ආකාරයෙන් පහර දී පසුව පොලිස් ස්ථානයට රැගෙන ගොස් සිරකූඩුවේ රඳවා තැබූ බවත් පිටසංකරු සඳහන් කරනවා. පසුව තමන්ගේ මව බිරිඳ සහ බිරිඳගේ සොහොයුරා පැමිණ මේ තමන්ව නිදහස් කරන ලෙස පොලිසියෙන් ඉල්ලීම් කළත් පොලිසිය ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බවත් ඔහු චෝදනා කරනවා. පසුව හෙරෝයින් මත්කුඩු මිලිග්‍රෑම් 550ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් තමන්ව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොලිසිය කටයුතු කළ බවත් ඔහු ප්‍රකාශ කරනවා. පසුව තමන්ගේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් පොලිස් අත්අඩංගුවේදී තමන්ට පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ආකාරයෙන් පහර දුන් බවත් ඒ පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාවක් හැඳවීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලීමක් කළ බවත් ඔහු කියා සිටියා. පසුව යනුව මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියම කළා මේ පුද්ගලයාව අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කළා වාර්තාවක් හැඳවන්න කටයුතු කරන්න කියලා. නමුත් ජූලි මාස 28 වනදා යලි තමන්ව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් තමන් සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් නොකළ බව ඔහු කියා සිටිනවා. ඒ වගේම තමන්ව අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් හමුවට ඉදිරිපත් නොකළ බවත් ඔහු චෝදනා කළා. පසුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කළ නියෝගයකට අනුව අධිකරණ වෛද්‍ය නිලධාරී නමසිවායම් නැමැති වෛද්‍යවරයා මොහුව පරීක්ෂා කළ අධිකරණට වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාව තුළින් මේ පුද්ගලයාට කිසිම බාහිර තුවාලයක් දක්නට නොලැබෙන බවට වෛද්‍යවරයා විසින් ප්‍රකාශ කළ බවත් පිටසමේ සඳහන් වෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව සැහැයීමකට පත් නොවූ මහේස්ත්‍රාත්වරයා මේ සැකකරු පරීක්ෂාවට ලක් කළා නව වාර්තාවක් ඉදිරිපත් කළ ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රණවන් මහතා වෙත නියෝගයක් නිකුත් කළ බවත් පිටසමේ සඳහන් වෙනවා. ඒ අනුව වෛද්‍ය ප්‍රණවන් විසින් මේ පුද්ගලයාව පරීක්ෂාවට ලක් කළා මහේස්ත්‍රාත්වරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවට අනුව මොහුගේ මුහුණේ නළල එවැගේම පපුව සහ මැණික්කටුව ප්‍රදේශවල බාහිර තුවාල දක්නට තිබෙන බව මේ වෛද්‍ය වාර්තාව තුළින් වෛද්‍ය ප්‍රණවන් අධිකරණයට දැනුම් දීලා තිබුණා. ඒ වගේම පොලිසිය මේ පිටසංකරු සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ චෝදනාවේ සඳහන් වුණා ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට සම්බන්ධ පුද්ගලයෙකු බවට. ඒත් වෛද්‍ය ප්‍රණවන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව තුළින් මේ පිටසංකරු මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව ඉතිහාසමය කරුණු තමන්ගේ පරීක්ෂණයේදී අනාවරණය නොවුණු බවත් මේ වෛද්‍යවරයා අධිකරණයට දැනුම් දීලා තිබුණා.
ඉතින් පොලිසිය මේ ආකාරයෙන් තමන්ව අත්අඩංගුවටගෙන මත්ද්‍රව්‍ය හඳුන්වා දී රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලල් තමයි මේ පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පෙත්සම ඉදිරිපත් කළා තිබුණේ. ඉතින් මේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂකාරවරුන් වන යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කළා. දීර්ඝ නඩු විභාගයකින් පසුව යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා යන විනිශ්චයකාරතුමන්ලාගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය තමන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළා. විනිශ්චයකාරතුමිය තමන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් සඳහන් කළා අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වෛද්‍ය වාර්තාව පිරික්සීමේදී මෙම පුද්ගලයා පොලිස් අත්අඩංගුවේදී අමානුෂික පහර දීම සහ වද හිංසාවට භාජනය වී තිබෙන බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බව සඳහන් කර තිබෙනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තියෙන් තහවුරු කර තිබෙන ක්‍රූර වද හිංසාවලින් මිදීමට තිබෙන මූලික අයිතිය මේ පෙත්සම්කරු සම්බන්ධයෙන් උල්ලංඝනය වෙලා තිබෙන බවත් අධිකරණය තීන්දුව කළා. ඒ වගේම මේ පුද්ගලයා මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවට වග උත්තරකාර පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළත් ඒ බව තහවුරු කළ හැකි සාධාරණ සාක්ෂි අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට ඔවුන් අසමත් වී තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමිය තමන්ගේ තීන්දුවේ සඳහන් කළා. ඒ අනුව මේ පුද්ගලයාව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවටගෙන රඳවා තබා ක්‍රූර වද හිංසාවන්ට භාජනය කිරීම තුළින් පොලිසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ තීන්දුවේ සඳහන් කර සිටියා. ඉන්පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මේ නිලධාරීන් සම්බන්ධයෙන් මොනවාද දුන්නු තීන්දුව? ඒක තමයි ඊටාම වැදගත් කොටස මේ නඩු තීන්දුවේ. ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී මේ වග උත්තරකාර පොලිස් නිලධාරීන් 6 දෙනෙකුට ඒ කියන්නේ කොට්ටාව පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමරසිංහ, ඒ වගේම පොලිස් පරීක්ෂක සිරිල් පෙරේරා, ඒ වගේම පොලිස් කොස්තාපල්වරුන් වන නන්දන, පියල්, සංජීව සහ නිරෝෂන් මෙන්ම උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි යන නිලධාරීන් මෙම ක්‍රියාව තුළින් මේ පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා. ඒ අනුව මේ වග උත්තරකාර පොලිස් නිලධාරීන් 6 දෙනා තමන්ගේ පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂ 10ක් මේ පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ තීන්දුවේ අවසානයේදී සඳහන් කර සිටියා. ඉතින් ක්‍රූර වද හිංසා සහ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සලකා බැලීමේදී මේ නඩු තීන්දුව ඉතා වැදගත් නඩු තීන්දුවක් හැටියටයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ. මොකද මේ හරහා පොලිසියට තමන්ගේ බලය අත්නොමතික ආකාරයෙන් භාවිත කිරීමට තිබෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම හැහිරීමට අධිකරණය කටයුතු කර තිබෙන ආකාරය පෙනී යන බවත් නීතිවේදීන් පෙන්වා දෙනවා. ඉතින් මේ ආකාරයේ තොරතුරු ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමටත් share කිරීමටත් අමතක කරන්න එපා. මොකද ඔබ ලබා දෙන සහයෝගය තමයි අපේ ඉදිරි ගමනේ විශාලම ශක්තිය ලෙස සඳහන් කරන්න කැමතියි. එහෙනම් අපි සමුගන්නවා තවත් වීඩියෝකින් අපි ඔබ හමුවට එනවා.